අද අපි ගෙනාවේ ඉස්ලයින් කතා මාලාවේ අවසන් එපිසෝඩ් එක. කතාව පටන් ගන්නේ ගැහැණු ළමයි කොෆි ෂොප් එකක වැඩ කරන දර්ශනයෙන්. එවිට එයාට මැසේජ් එකක් එනවා. එයා පිරිමි කෙනෙක් එක්ක ඉන්න වීඩියෝ එකක්. ඒන් මෙයා ගොඩක් කලබල වෙනවා. එයා කැම්පස් එකට යන විට ලෙක්චර් හෝල් එකේ හැමෝම එයා දිහා අමුතුවට බලන්නේ මේ වීඩියෝ එක ඔවුන් සියල්ලම දැක තියෙන නිසා. එවිටම ඇයට ඇයගේ යාළුවෙක්ගේ මැසේජ් එකක් එනවා ඒ වීඩියෝ එකේ ඉන්නේ ඔයාද කියලා අහලා. ඉන්පස්සේ එයා කොෆි ෂොප් එකේ ඉද්දි සුසයිඩ් කරගන්න කියලා හිතලා පාරට ආවිට ෂින්හ්යන්සොක්ගේ පන්තිපාර ටීචර් ඇවිත් එයාව බේරගන්නවා. ඉන්පස්සේ කොෆි එකක් ඉල්ලලා ඉස්ලයින් පෙන කණ්ණාඩි දෙක ඇයට දෙනවා. ෂින්හ්යන්සොක් බස් හෝල්ට් එකට වෙලා ඉන්නකොට එයාගේ යාළුවා එනවා. ඇවිත් ෂින්හ්යන්සොක්ට උපන්දිනයට සුබ පතනවා. ඉන්පසු දෙන්නම හොටෙල් රූම් එකකට ගිහින් එකට ඉන්නවා. එවිට ඔවුන් දෙදෙනාගේම ඉස්ලයින් එකක් හැදිලා සම්බන්ධ වෙනවා. ඉන්පසු ඔවුන් දෙදෙනා පාරේ ඇවිදිමින් ඉන්නවා. ෂින්හ්යන්සොක්ගේ යාළුවා එයාට එතන ඉන්න කියලා එතනින් ගිහින් කේක් එකක් අරගෙන එනවා. එක්වරම ෂින්හ්යන්සොක් දකිනවා එයාගේ ඉස්ලයින් එක නැති වෙනවා. එවිටම විශාල ශබ්දයක් ඇසි ඇය එතනට යන විට ඇගේ යාළුවා මැරිලා වැටිලා ඉන්නවා දකිනවා. එවිට ඇයට වීඩියෝ එකක් එනවා. එයාගේ අනිත් යාළුවා ගැට ගහලා තියෙනවා. ඒ වගේම ඇයට උපන්දිනේට විශ් කරලා මැසේජ් එකක් එනවා. ඉන්පස්සේ හංචියුක්ට කෝල් කරලා එන්න කියනවා. හංචියුක් පැමිණ සොන්නාගේ ඉස්ලයින් එක ගැන ෂින්හ්යන්සොක්ගෙන් අහනවා. ඒත් එයා ඒ ගැන දන්නේ නැහැ කියලා ෂින්හ්යන්සොක් කියනවා. ඒ වගේම එයාට හැම අවුරුද්දකම උපන්දිනේට කාඩ් එකක් හම්බුණු බවත් ඒක එයාට එව්වේ එයාගේ අම්මා කියලා හිතපු බවත් හංචියුක්ට කියනවා. ඉන්පසු එයාට ආව මැසේජ් එක හංචියුක්ට පෙන්නනවා. ඉන්පසු උන් පාසලට යනවා පන්තිපාර ටීචර් ගැන තොරතුරු හොයන්න. ඕන් යන විට පාසල එක කාමරයක විතරක් ලයිට් දාලා තියෙනවා දකිනවා. ෂින්හ්යන්සොක් හා හංචියුක් දුවගෙන ගිහින් ඒ කාමරයට ගියත් ඒ කාමරයේ ඉන්න ෂින්හ්යන්සොක්ගේ යාළුවට පේන්නේ ෂින්හ්යන්සොක්ව විතරයි. හංචියුක් ඒ කාමරයට ඇතුළු වුණාට පස්සේ ඒ කාමරේ හිස් වගේ තමයි හංචියුක්ට පේන්නේ. මේ නිසා හංචියුක් එළියට ඇවිත් එයාලව හොයනවා. ෂින්හ්යන්සොක් එයාගේ යාළුවව ලිහලා බේරගෙන එළියට යනවා. ඒත් එළියේ හංචියුක් නැහැ. උන් පහළ තට්ටුවට ගියත් නැවත එන්නේ හිටපු තට්ටුවටමයි. මේ අතර හංචියුක් වහලට යනවා. ඒ ශබ්දය ඇහිලා ෂින්හ්යන්සොක් සහ එයාගේ යාළුවා වහලට ගියත් කවුරුත් පේන්නේ නැහැ. හංචියුක් වහලට යන විට එතන ගොඩක් මිනිස්සු ඉන්නවා. කතාව පටන් ගද්දී කොෆි ෂොප් එකේ හිටපු ගැහැණු ළමයා එතන ඉන්නවා හංචියුක් දකිනවා. මේ කොෆි ෂොප් එකේ ගැහැණු ළමයා එයාගේ ඉස්ලයින් සම්බන්ධ වෙන හැම කෙනාම මරලා දානවා. ඉන්පස්සේ මෙතනදී ඇය අන්තිම මනුස්සයත් මරලා දානවා. මේ සියලුම දේවල් හංචියුක්ට පෙනුනට ෂින්හ්යන්සොක්ටයි එයාගේ යාළුවටයි නම් පේන්නේ නැහැ. ෂින්හ්යන්සොක්ගේ යාළුවත් ඉස්ලයින් පේන කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නේ. මේ අතර හංචියුක් ඉන්න තැනට සොන්නාගේ පන්තිපාර ටීචර් එනවා. එයා හංචියුක් දිහා බලපු ගමන් එතන හිටපු අනිත් හැමෝමත් එක්වරම හංචියුක් දිහා බලනවා. ඉන්පස්සේ එතනට හංචියුක්ගේ තාත්තව අරගෙන ඇවිත් හංචියුක්ට පිහියක් දෙන්නේ එයාගේ තාත්තව මරලා සොන්නාව බේරගන්න කියලා. නමුත් හංචියුක් ඔහුගේ තාත්තව මරන්නේ නැහැ. ඔහු ඒ පිහියෙන් ටීචර් මරන්න උත්සාහ කළා. මරන්න බැරි වෙනවා. ඉන්පසු ටීචර් හංචියුක්ගේ තාත්තව මරනවා. හංචියුක් ටීචර්ට වෙඩි තිබ්බත් ඇයට වෙඩි වදින්නේ නැහැ. ඉන්පසු ඇය හංචියුක්ගේ බෙල්ල හිර කරනවා. මේ අතර ෂින්හ්යන්සොක්ගේ යාළුවා එයාව මරන්න හදනවා. එයා ඉස්ලයින් වෙන කණ්ණාඩි දෙක දාගෙන හින්දා. ෂින්හ්යන්සොක් ඒ කණ්ණාඩි දෙක අරගෙන කඩලා දානවා. ඉන්පසු එයාගේ යාළුවා හරි සිහියට එනවා. එක්වරම ෂින්හ්යන්සොක්ගේ මූණ කැපිලා ලේ ඇවිත් එයාට හංචියුක් ඉන්න තැන පේන්න ගන්නවා. පන්තිපාර ටීචර් හංචියුක්ගේ බෙල්ල හිර කරගෙන ඉන්නවා දකින ෂින්හ්යන්සොක් ඔක නවත්තන්න කියලා කෑ ගහනවා. එවිටම ටීචර් හංචියුක්ව බිම දාලා ෂින්හ්යන්සොක් දිහාවට යනවා. එවිට ෂින්හ්යන්සොක් ඇයිවා මෙහෙම කරන්න කියලා ටීචර්ගෙන් අහනවා. එවිට ටීචර් කියනවා ඔයා හිතනවා වගේ ඔයාට සාප වෙලා නැහැ. ඉස්ලයින් පේන එක ආශිර්වාදයක් කියලා. ඒත් ෂින්හ්යන්සොක් නම් ඒක පිළිගන්නේ නැහැ. එවිට ටීචර් කියනවා ඉස්ලයින් පේන කණ්ණාඩි දාපු හැමෝටම කුතුහලයක් තිබ්බා කියලා. එයාලේ කුතුහලෙන් ආශාවෙන් ඒ කණ්ණාඩි දැම්මා කියලා. එවිටම ඔවුන් අවට සිටින හැමෝම ඉස්ලයින් පේන කණ්ණාඩි ගලවලා බිම දාලා ෂින්හ්යන්සොක් සහ ටීචර් වටේට රවුමක් විදිහට හිට ගන්නවා. එවිට ටීචර් පිහියකින් ෂින්හ්යන්සොක්ට අනිද්දි ගැහැණු කෙනෙක් එක්වරම මැද්දට පනිනවා. එවිට ඒ පිහිපාර වදින්නේ ඒ ගැහැණු කෙනා. ෂින්හ්යන්සොක් ඒ කවුද කියලා බලන විට ඒ යාගේ අම්මා. එවිට ඇය කියනවා ෂින්හ්යන්සොක්ගේ තාත්තා මැරුණේ ෂින්හ්යන්සොක්ගේ වැරද්දෙන් නෙවෙයි අම්මට ඉස්ලයින් පේන කණ්ණාඩි දෙකක් තිබුණ නිසා කියලා. එවිටම ඇගේ අම්මා මිය යනවා. එයින් කෝපයට පත්වන ෂින්හ්යන්සොක් ටීචර්ගේ ඇඟට කඩා පනිද්දි ටීචර් එක පිහියෙන් අනිනවා. එවිට ෂින්හ්යන්සොක්ගේ ලේ බින්දු උඩට යනවා. ඉන්පසු ටීචර් ෂින්හ්යන්සොක්ව උඩට ඔසවනවා. එවිට අහසේ රතු පාට ඉස්ලයින් පිරුණු බෝලයක් මතුවෙලා මුළු ලෝකෙටම ඉස්ලයින් පේන්න පටන් ගන්නවා. ඉන්පසු ෂින්හ්යන්සොක් බිමට වැටෙන්නේ සිහිය නැති වෙලා. නමුත් ටික වෙලාවකින් ෂින්හ්යන්සොක් නැවත නැගිටලා
කියලා ටීචට පිහියෙන් අනිනවා. නමුත් එවිට ඇය පරක්කු වැඩි කියලා ටීච කියනවා. ඉන් පසු ටීච මිය යනවා. එවිට අපට සිටින අයට නැවත සිහිය එනවා. ඔවුන් කලබල වී දුවද්දි හංචියුටත් සිහිය එනවා. ඉන් පසු ඔවුන් නැවත පාසලේ උඩතට්ටුවට ඇවිත් සොන්නාව බලන්න යමු කියලා කියනවා. එවිට මුළු අහසම රතු වෙලා හැමෝටම එස්ලයින් පේන්න අරගෙන ඇති බව ඔවුන්ට වැටහෙනවා. එවිටම ශින්හසොබ්ගේ යාළුවා බය වෙන්නේ හංචියුගේ එස්ලයින් දැකලා. ඒ වගේම අනිත් මිනිසුන්ද මේ එස්ලයින් දැකලා කලබල වෙනවා. ඒ දවසෙන් පස්සේ මිනිසුන් හැමෝම එස්ලයින් පේන නිසා තමන්ගේ අනන්‍යතාවය වහගෙන තමයි ඉන්නේ. ඒ වගේම සොන්නාත් කොමා තත්ත්වයෙන් මිදිලා සිහිය ඇවිත් පාසල් ගොස් ගෙදර යන ගමන් ඉන්නේ. හැබැයි සොන්නාගේ නම් එස්ලයින් එකක්වත් තිබුණේ නැහැ. ශින්යොන්සොබ් යූජුන් සියොන්ගේ සොහොන ළඟට යන්නේ ඔහුව නැවත මතක් කරන්නට. එවිට ඇයට අමුතු කටහඬක් ඇහෙනවා. එයාගේ නම කියනවා. ඒ කවුද කියලා ශින්යොන්සොබ්ට එක්වරම පෙනෙන්නේ නැහැ. එවිටම පන්තිපාර ටීචර් එයා ළඟට ඇවිත් එයාට කතා කරන දර්ශනයෙන් ඉස්ලයින් කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසන් එපිසෝඩ් එක අවසන් වෙනවා.